welcome back to my YouTube channel. ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලාම යන්න. හරි. ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අඹ ගැන. අඹ ගැන කියවම මං ගාව තියෙන ඉදිමු අඹයකුයි අමු අඹයකුයි. අපි මේ දෙකෙන්ම taste එක කොහොමද කියලා බලන්න යන්නේ. එහෙනම් මාත් එක්ක එන්න. දැන් අපි හදමු. එහෙනම් අපිට මේකට ඕන ඉදිමු අඹ ගෙඩියකුයි අමු අඹ ගෙඩියකුයි. තව ඒකට දාන්න මම ගත්තේ මිරිස් කුඩු ලුණු සීනි ඒ තුන ඒ අමුද්‍රව්‍ය තුන. පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න ඔයාලා මොකක්ද ඔයාලට හිතෙන තරමින් රස විදිය. ඉදිමු අඹයක රහක්ද අමු අඹයක රහක්ද කියලා. එහෙනම් මේ වීඩියෝ එකේ ඉන්නේ ඒ දෙකේ ටේස්ට් එකේ රහම මට රහ මොකද කියන එක. ඔයාලට හිතෙන එක පහලින් කමෙන්ට් කරන් යන්න. ඔයාලත් මේක try කරලා බලන්න. අපි මුලින්ම මේ අඹ ගෙඩි දෙක හොඳට හොදලා මුලින්ම මම කපන්න යන්නේ ඉදුණු අඹ ගෙඩිය. ඉදුණු අඹ ගෙඩිය මුලින්ම පීල් කරගන්න ඕන. හොඳට හොදලා පීල් කරගන්න ඕන. මම දැන් මේක පීල් කරගෙන තියෙන්නේ. දැන් මේක කට් කරගන්න ඕන චූටි චූටි කෑලි වලට. දැන් කට් කරගන්න යන්නේ. රසම රස අඹයක් ඔන්න මම මේවා කට් කරගෙන පොඩි ප්ලේට් එකකට දාගත්තා. දැන් මේකට තියෙන අපේ සැර ලුණු මිරිස් වැඩි කරන විදිහ. හරි. එහෙනම් දැන් ඔන්න මම අඹ ගෙඩිය කට් කරලා පොඩි ප්ලේට් එකකට දාගත්තා. ඊට පස්සේ දැන් අපි මේකේ රස වැඩි කරන කොටස තමයි යන්නේ. මේකට මම රස වැඩි කරන් දානවා ලුණු මිරිස් කුඩු සීනි. හරි. එහෙනම් දැන් මම මුලින්ම ලුණු ටිකක් දාගන්නවා මෙහෙම. අවශ්‍ය ප්‍රමාණයට ලුණු. ඊට පස්සේ මිරිස් කුඩු ටිකක් දාගන්නවා රස සැර වෙන්න. මෙහෙම මිරිස් කුඩු ලස්සනට ටිකක් දානවා. ඊට පස්සේ ඔන්න සැර තියෙන ටික සැර අඩු වෙන්න පැණි රසක් ඇවිල්ලා පොඩි රසක් එන්න සීනි දානවා. මෙහෙම මික්ස් කරගන්න. හරි. ඊට පස්සේ දැන් කරන්නේ මික්ස් කරගන්නවා හොඳට. මෙහෙම පොඩි කෑල්ලක රස බලන්න ඕන. ඔක්කොම ඇතිද කියලා. හරි. මේක නම් දාන්න තියෙනවා කියලා මට හිතෙනවා. හරි. ඔන්න දැන් දෙකම එකටනේ ටෙස්ට් කරන්න යන්නේ. ඒ නිසා මේක ඔන්න දැන් අපි හදලා ඉවරයි ඉදිච්ච අඹ එක. දැන් අපි යන්නේ අමු අඹ එක ගැන බලලා ඒක හදලා රස බලන්න. එහෙනම් ඉතින් මම මේ ඉදිච්ච අඹ එක හදපු ලස්සන ප්ලේට් එකක් පැත්තකින් තියලා දැන් අමු අඹ එකට තමයි යන්නේ. දැන් මුලින්ම අමු අඹ එක හොඳට හොදලා මේ පීල් කරගන්න ඕන. ඔන්න දැන් මේ අමු අඹේ ගැන තමයි අපි දැන් අමු අඹේ බලන්න යන්නේ. අමු අඹ එක හොඳට වොෂ් කරලා දැන් මං කිව්වනේ පීල් කරගන්න කියලා. ඔන්න පීල් කරගෙන තියෙන්නේ. දැන් මේක හොඳට කට් කරන්න යන්නේ. දැන් මේක කට් කරන්න යන්නේ. ඔන්න මේක මෙහෙම චූටි කෑලි වලට කට් කරගන්න යන්නේ අපි. මේක හරිම අමු අඹයක්. හරිම අමුයි කපා ගන්නත් අමාරුයි මේක. හරිම අමාරුවෙන් කපා ගන්න. කෑලි උඩින් විසිකලා යනවා ආපහු යටින් එනවා. එහෙම සීන් එකක් චුටි සීන් එකක් තියෙන්නේ. හරි. කොච්චර බාධකාවත් අපි බාධක වලට සැලෙන්නේ නැතුව අපේ වැඩේ කරගෙන යනවා. දැන් මේ අමු අඹ එකත් කට් කරලා ප්ලේට් එකකට දාලා තියෙන්නේ. මේකෙන් දැන් යන්නේ රස හදන වැඩි කර ටික කොටසට. ඒකටත් මම මේකට දාන්නේ මම ඉදුණු අඹ එකට දාපු ටිකමයි සීනි ලුණු මිරිස් කුඩු. එහෙනම් අපි දාමු. මුලින්ම මම දානවා ලුණු
ලුණු දානවා ඒ ප්‍රමාණයට. ඊට පස්සේ මිරිස් කුඩු දානවා සැරෙන. දානවා මිරිස් කුඩු. ඊට පස්සේ සැර වැඩි වුණාට පස්සේ පොඩි පැණි රස ගතයක් එන්න සීනි ටිකක් දානවා. දැන් මේක හොඳට මික්ස් කරගන්න ඕන. ඔන්න තියෙනවා අපි හදපු අඹ ටේස්ට් දෙක. ඉතුරු අඹයි අඹයි. මුලින්ම තියෙනවා මගේ ඉතුරු අඹ එක රසමරස පාටට. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා මගේ අමුඹ එක. ඒකත් හරිම රස පාටකට තියෙනවා. දැන් මම මේ දෙකම ටේස්ට් කරලා මට හිතෙන විදිහට මට දැනුණු රස විදිහට දෙකෙන් මොකද රස කියලා බලන්න යන්නේ. හරි ඔන්න අඹ දෙකේම ටේස්ට් එක බලන්න යන්නේ. පළවෙනි කමෙන්ට් එකකුත් දාගෙන යන්න මොකද්ද ඔයාලට හිතෙන විදිහට දෙකෙම රස කියලා. මම හිතන්නේ මට හිතෙන රස විදිහට තමයි මට රස එක තමයි මම කියන්නේ. ඔයාලට එක වෙනස් වෙනත් පුළුවන්. හරි පොඩි සිග්නල් ගැටලුවකුත් තිබ්බා. හරි දැන් ඒක ප්‍රශ්නයක්. හරි අපි දැන් මුලින්ම ඉතුරු අඹ එක තමයි කන්න යන්නේ. හරි ඔන්න මම දැන් ඉදුණු අඹ එකේ පොඩි කෑල්ලක් ගත්තා. මේ කෑල්ල ගමු අපි. හරි ඔන්න කෑල්ලක් ගත්තා. දැන් කන්නයි යන්නේ. බලමු මේකේ රස කොහොමද හොඳයිද කියලා බලමුකෝ. ගානට තියනවද කියලා. කියන වචන දැන් එක මිරිස් සීනි ලුණු ඔක්කොම ගන්න. ඒ වගේම අර ඉදිච්ච අඹේ එන රස එකත් හරිම රසයි. නිසා මේක ඉදුණු අඹ එක නම් මාරම රසයි. ඊට පස්සේ යන්නේ අමු අඹ එක ටේස්ට් කරලා බලන්න. මේක කියලා ගන්නවා. මේක හොඳයි. සීනි ලුණු මිරිස් කුඩු එහෙම ගානට තියෙනවා. චුටි අඹුරු රසක් තියෙනවා. මේකේ ඒ කියන්නේ ඉදුණු අඹ එක තරම් මේක අර ඉදුණු අඹ එක ඉදිච්ච නිසා පොඩි රසක් තියෙනවා. ඒක මේකේ අමු එකක් නේ ගත්තේ. ඒක ඇත්තටම රසක් නැහැ. හරි ඇත්තටම කිව්වොත් මට ඉදුණු අඹ එකයි අමු අඹ එකයි දෙකම ටේස්ට් කරලා බලුවොත් මට රසටම තිබෙන්නේ ඉදුණු අඹ එක. ඒ කියන්නේ අර පොඩි අමු අඹ එක චුට්ටක් අමුතුගේ අමු අඹ එකට වඩා ඒකේ තියෙන හරිම ඉදිච්ච නිසා පොඩි රස ගතිය. ඒ නිසා මේකේ අපි බැලුවේ ඉදුණු අඹ එක අමු අඹ එක දෙක එකම විදිහට හදලා ටේස්ට් කරලා. ඒකෙන් මට නම් රස උනේ ඉදුණු අඹ එක. එහෙනම් ඔයාලට රසට තිබ්බ එක පහලින් කමෙන්ට් කරන්න යන්න. ඔයාලා මගේ ආයිමත් කියනවා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහාට තියෙන subscribe button එකත් click කරලා bell icon එකත් click කරලා කමෙන්ට් එකකුත් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. එහෙනම් අලුත්ම වීඩියෝ එකක ආපහු හම්බෙනකම් සුබ දවසක්.